බලන්න මේ ෂෝට් එක දිහා මේක දැන් මේ පවර් බටන් එක ප්‍රෙස් කරපුවාම පවර් බටන් එක ප්‍රෙස් කරපුවාම රත් වෙනවා මේ විදිහට. අපි පවර් බටන් එක ප්‍රෙස් කරනවත් එක්ක මේ වගේ ලොකු ඇම්පියර් එකක් ගන්නවා ඇම්පියර් එකක් දෙකක් විතර වගේ. මේකේ බැටරි ලයින් එක ඩිස්කනෙක්ට් කරලා ඉතින් තියෙන. එතකොට ඔයාලට මම පෙන්නන්නම් මේකේ. හරිද? මේකේ iPad එකේ මෙන්න මෙතන ඔයාලට මම මේ මාක් එකක් දාලා තියෙන තැන මෙන්න මේ බලන්න මෙන්න මේ ලයින් එක මෙන්න මේ මාක් එකක් දාලා තියෙන තැන ඔන්න ඔය මාක් එකක් දාලා තියෙන තැන තමයි රත් වෙන්නේ. එතකොට අපි ඕක ඩයග්‍රෑම් එකෙන් බලපුවාම මෙන්න මේ ලොකේෂන් එක තමයි මෙන්න මේ කැපැසිටර් දෙක මැද්දට වෙන්නනේ. මෙන්න මේ කැපැසිටර් දෙක මැද්දට වෙන්න තමයි රත් වෙන්නේ. ඩයග්‍රෑම් ටූල් එකෙන් මේක ක්ලික් කරපුවාම මේක යනවා මෙන්න මෙතන මේ කැපැසිටර් සහ මෙන්න මේ ලයින් එකට. එතකොට මෙන්න මේ ලයින් එකේ ෂෝට් එකක් තමයි වෙලා තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට 3 point voltage වගේ ෂෝට් එක වුණාම මේ ප්‍රශ්නේ එනවා. එතකොට දැන් පවර් බටන් එක ප්‍රෙස් කරනකොටම හමාවෙන්න මේක මේ ලයිට් ගහන එක ගැන පවර් බටන් එක ප්‍රෙස් කරනකොටම මේකේ ලොකු ඇම්පියර් එකක් ගන්න සාමාන්‍ය විදියට අපි පවර් බටන් එක ප්‍රෙස් කරපුවාම ඒකෙදි ගන්න ඕනේ 4-5ක් වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඒ විදිහට ලෝඩ් වෙන්න ඕනේ. නමුත් මේකෙදි එහෙම නෙමෙයි. දැන් මේකේ මම පෙන්නන්නම් ඔයාලට පොඩක් ක්ලියර් මදි වෙයි. මේකේ මෙන්න මෙතන මෙන්න මේ කැපැසිටර් දෙක මෙන්න මේ ලයින් එක ෂෝට් මම දැන් මේ ඇඳලා තියෙන මෙන්න මේ ලයින් එක. දැන් මේකේ බලන්න මේකේ මේ ඩයග්‍රෑම් ටූල් එකේ අර එන විදිහේ ඇවිත් එහෙම විදිහට තමයි ඔය මෙතන මේ කොයිල් එකට සහ මේ කැපැසිටර් එකට කනෙක්ෂන් යන්නේ. අපි දැන් මේ පෙන්නලා තියෙන ලයින් එකට බලමු ග්‍රවුන්ඩ් රීඩින් එක කොහොමද ගන්න කියලා. දැන් බලන්න මේ කැපැසිටර් එකේ මේ පැත්තට සහ මේ පැත්තට දෙපැත්තටම බසර් එකක් ගන්නවා. කියන බසර් රීඩින් එකක් තමයි ගන්න. එතකොට මේ කනෙක්ෂන් එකේ ෂෝට් එක තියෙන්නේ මෙන්න මේ ලයින් එකේ තමයි ෂෝට් එක තියෙන්නේ. නමුත් මේකේ රත් කරන්න ඉස්සෙල්ලාම පවර් IC එක. මොකද පවර් IC එකෙන් තමයි පවර් IC එකෙන් වෝල්ටේජ් අවුට් කරන ලයින් එක. මේක අපි මේ ලයින් එක සම්පූර්ණම බලමු. ෆෝකසින් එරර්ස් එනවා පොඩි ගණන් ගන්න එපා. මෙන්න මේ ලයින් එක. කොහෙටද යන්නේ? zoom out එකක් දාලා බලමු. okනේ. zoom out කරලා බලමු කනෙක්ෂන් එක කොහෙටද යන්නේ කියලා. right. මේක එතකොට මෙන්න මේ කනෙක්ෂන් වලින්ම කොහේ හරි කැපැසිටර් එකක් තමයි ගොඩක් දුරට මේකේ ෂෝට් වෙලා තියෙන්න ඕනේ. එතකොට මෙතන Wi-Fi IC එකේ එකට යනවා මේකේ Wi-Fi IC එක ගාවට යනවා මේ කනෙක්ෂන් එක. ඒ කියන්නේ මේක Wi-Fi IC එකට සම්බන්ධ ලයින් එකක්. එතකොට මේකේ ෂෝට් එක තියෙන්න ඕනේ Wi-Fi IC එකේ වගේ. අපි බලමු එහෙම වුණොත් Wi-Fi IC එක රත් වෙනවද කොහොමද කියලා. දැන් අපිට පුළුවන් මෙතනදී මේ ලයින් එකට වෝල්ටේජ් එක දීලා බලන්න මේක කොහෙද රත් වෙන්නේ කියලා. ඊට කලින් අපි එකට රොසින් ටිකක් ගහගෙන හිටියා නම් හොඳයි කියලා හිතනවා. තනි අතෙන් තමයි මේක කරන්න තියෙන්නේ. එක යවුල AC එක වහලා ඉන්න වෙනවා. AC එකෙන් දුම සම්පූර්ණයෙන්ම කරකනවා මේකේ. පොඩි වීඩියෝ එකක්
රයිට් අපිට පුළුවන් දැන් මේකේ අපි දැන් මේකට වෝල්ටේජ් එක දෙන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ මෙතන මේ කැපැසිටර් එකට වෝල්ටේජ් එක දෙන්න. දැන් අපිට පාට පේන ඇති පවර් සප්ලයි එකෙන් ගන්න ප්‍රමාණය ඒත් එක්කම බලන්න. දැන් මෙතන මේ වාට පේන ඇති මෙතන මෙන්න මෙතන තියෙනවා අස්සේ කොයි මේ කැපැසිටර් එකක් මෙතන බර්න් වෙලා මේක පෙන්වන්නේ. මේ බලන්න මේ තියෙන්නේ බර්න් වෙච්ච කැපැසිටර් එක. මේ කැපැසිටර් එකෙන් තමයි මේ iPad එක ඔන් වෙලා නැත්තේ. මෙතන මේ කැපැසිටර් එක අපිට රිමූව් කරන්න තියෙන්නේ. බලමු මේක රිමූව් කරලා මේක නම් ටිකක් බලන්නලා තිබ්බේ. අපි එහෙම කඩලම දැම්මා. මයික්‍රොස්කෝප් එකට දාලා බලමු මට පිටාවේ හානියක් වෙලා තියෙනවද කියලා. නැහැ. දැන් ෂෝට් නැති ෂෝට් අපි ආයෙ නැවත චෙක් කරලා බලමු. මේක මට අපරාධයි. මට මුලින්ම සාමාන්‍ය මේක බලන්න බැරි වුණා. මෙතන මේ ලයින් එක මේක උස්සලා මේක ආට පේන ඇති කනෙක්ෂන් එක රීඩින් ගන්න බසර් මොඩ් එක වදින්නේ නැහැ. දැන් ප්‍රශ්නේ මෙතන රත් වුණාට මෙතන කැපැසිටි එකේ තමයි ෆෝල්ට් එක තිබ්බේ. අපි බලමු මේකේ ඩිස්ප්ලේ එකත් මේකට සෙට් කරලා නැත්නම් අපිට පුළුවන් මේක charging වලින් චෙක් කරලා බලන්න. කලින් charging ගත්තේ නැති හින්දා දැන් අපිට බලා ගන්න පුළුවන් මේකේ charging 0.0 මේ මෙතන පස්වෙනි ලයින් එකේ මේකේ charging වෙනස් වෙනවා. මේක මොකද බැටරි එක හොඳටම බහැලා තියෙන්නේ. දැන් මේක ඔන් වෙන කන්ඩිෂන් එකේ තියෙන ආට පේන ඇති charging ඇම්පියර් එකක් වගේ ප්‍රමාණයක් ගන්නවා. දැන් මේ iPad එක හරි අස්සලා තියෙන්නේ. අපි ඩිස්ප්ලේ එකක් තියලා බලමු. ඩිස්ප්ලේ එකත් අපි ක්ලික් කරලා තියෙන්නේ. බලමු charging ඔන් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු ලොකෝ රිස්ටාර්ට් එකක් කරන බැටරි බහලා හින්දා කො බැටරි එක හරියට කනෙක්ට් වෙලා නැතුව ඇති. රයිට්. දැන් ෂෝට් එක සම්පූර්ණ කම්ප්ලීට් හදලා තියෙන්නේ. බැටරි එක බහලා තිබ්බේ 2.9ටත් වඩා පල්ලෙහා ලෙවල් එකේ. අපිට වෙනම පොඩ්ඩක් charge එකට දාලා මේක charge කරගන්න වෙනවා.